Hi everybody, welcome back to Nature Gates, and today I'll be doing grade 9 Buddhism Single Medium Second Term Test Questions and Answers Part 2. And now let's get started with the eternal suffering because I do not have all day. බෞද්ධ දර්ශනය අනුව සීලය නිවන් මාර්ගයේ අත්තිවාරම ලෙස සැලකෙන්නේ ඇයි? සීලය මගින් කායික හා වාචසික ක්‍රියා පිරිසිදු කරයි. සමාධිය හා ප්‍රඥා වර්ධනය වීමට මූලික පදනම සකස් කරන්නේ සීලය බැවින් ඒ නිවන් මාර්ගයේ අත්තිවාරම ලෙස සැලකේ. චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය අතර ඇති වෙනස උදාහරණ සහිතව පැහැදිලි කරන්න. චාරිත්‍ර සීලය යනු කළ යුතු යහපත් දේ කිරීමයි. උදාහරණ සියලු සතුන්ට මෙත්තා හා කරුණාව දැක්වීම. වාරිත්‍ර සීලය යනු නොකළ යුතු අයහපත් දේවල් වැළකීමයි. උදාහරණ සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් හා හිංසාවෙන් වැළකීම. හිරි සහ ඔත්තප්ප සීලයෙන් පදනම ලෙස හඳුන්වන්නේ ඇයි? හිරි යනු පව් කිරීමට ලැජ්ජාව ඇතිවීමයි. ඔත්තප්ප යනු පව් කිරීමට බියවීමයි. මෙම ගුණ දෙක ඇති පුද්ගලයා අයහපත් ක්‍රියාවලින් වැළකෙන බැවින් ඒ සීලයේ පදනම ලෙස හැඳින්වේ. සීලයේ ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්ද? තමන් පව් නොකිරීම, අන් අය ලවා පව් නොකරවීම, අන් අය කර පව් අනුමත නොකිරීම. අත්උපනායක ධර්මපර්යාව යනු පංච සීලය ආරක්ෂා කළ යුත්තේ කෙසේද? තමා ජීවිතයට දෙපළට හා සතුටට කැමති සේම අන් අයද ඒවාට කැමති බව සිතා ඔවුන්ට හිංසා නොකර, සොරකම් නොකර යහපත් ලෙස කටයුතු කළ යුතුය. සීලය පුද්ගලයාගේ චරිත සංවර්ධනයට බලපාන ආකාරය පැහැදිලි කරන්න. සීලය පුද්ගලයා විනයගරුක, සත්‍යවාදී, කරුණාවන්ත, අවංක හා වගකීමෙන් කටයුතු කරන පුද්ගලයෙකු බවට පත් කරයි. ඒ මගින් යහපත් චරිතයක් ගොඩනැගේ. සීල සුගන්ධය සියලු සුවඳ වලට වඩා උතුම්ය යන ප්‍රකාශය පැහැදිලි කරන්න. මල්වල හෝ සුවඳ විලවුන්වල සුවඳ සුළඟේ සීමාවට පමණක් පැතිරේ. නමුත් සීලවන්ත පුද්ගලයාගේ යහපත් නාමය හා ගුණාංග සෑම තැනකම ප්‍රසිද්ධ වන බැවින් සීල සුගන්ධය උතුම් සුවඳ ලෙස සැලකේ. සීලය ආරක්ෂා කිරීමෙන් පුද්ගලයාට හා සමාජයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? පුද්ගලයාගේ චරිතය උසස් වේ, සිත සංසුන් වේ, සමාජයේ සාමය, විශ්වාසය, සහයෝගය, සදාචාරය වර්ධනය වේ. සීලය ආරක්ෂා කරන ශිෂ්‍යයෙකු තුළ වර්ධනය වන ගුණාංග මොනවාද? අවංකකම, විනය, ගුරු භක්තිය, වගකීම, සත්‍යවාදී බව, අන් අයට ගරු කිරීම, හොඳ මිතුරෙකු වීම. බුදු දහම අනුව සීලය රැකීමේ වැදගත්කම වර්තමාන සමාජයට අදාළ කරමින් පැහැදිලි කරන්න. සීලය රැකීමෙන් අපරාධ, වංචා, බොරුව, හිංසාව අසාදාරකම් අඩුවේ. විශ්වාසය, සාමය, එකමුතුකම හා සදාචාරය වර්ධනය වන බැවින් යහපත් සමාජයක් ගොඩනැගීමට සීලය අත්‍යවශ්‍ය වේ. සීලය පුද්ගලයාගේ සහ සමාජයේ දියුණුවට බලපාන ආකාරය පැහැදිලි කරන්න. සීලය පුද්ගලයාගේ කායික හා වාචික ක්‍රියාවන් පිරිසිදු කරමින් යහපත් චරිතයක් ගොඩනගී. එමගින් අවංකකම, විනය, කරුණාව හා වගකීම වර්ධනය වේ. සීලය රකින පුද්ගලයාගේ සැදැහැවුම්ලත් සමාජයක් සාමය, විශ්වාසය, සහයෝගය හා සදාචාරය පවතින අතර අපරාධ හා අසාදාරකම් අවම වේ. එබැවින් සීලය පුද්ගලයාගේ සමාජයේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය පදනමකි. සිගාලෝවාද සූත්‍රය අනුව සේව්‍ය සේවක සම්බන්ධතාවය සාර්ථක වීමට අත්‍යවශ්‍ය කරුණු මොනවාද? සේව්‍යයා සේවකයාගේ ශක්තිය අනුව වැඩ පැවරීම, ප්‍රමාණවත් වැටුප් හා ආහාර ලබා දීම, සෞඛ්‍ය පහසුකම් සැලසීම, අවශ්‍ය විවේක ලබා දීම සහ සේවකයාගේ සුබ සාධනය ගැන සැලකිලිමත් වීම සාර්ථක සේව්‍ය සේවක සම්බන්ධතාවයකට අත්‍යවශ්‍ය වේ. සේවකයෙකු තම සේවයා කෙරේ ඉටු කළ යුතු යුතුකම් 5 පැහැදිලි කරන්න. සේවයාට පෙර අවදි වීම, සේවයාට පසුව විවේක ගැනීම, තමන්ට හිමි දේ පමණක් ගැනීම, පැවරී ඇති වැඩ කැපවීමෙන් හා නිසි වේලාවට කිරීම,
සේවකයාගේ යහපත් ගුණ ප්‍රශංසා කිරීම. සේවකයා සේවකයාගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි? නිරෝගී සේවකයෙකු වඩාත් කාර්යක්ෂමව සේවය කරන අතර ආයතනය කෙරෙහි විශ්වාසය, කැපවීම හා ලැබැදියාවද වර්ධනය වේ. එමගින් ආයතනයේ සාර්ථකත්වයද ඉහළ යයි. සේවක දෙපාර්ශ්වයම තම යුතුකම් ඉටු කිරීමෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? කාර්යක්ෂමතාවය වැඩි වේ. සේවා ස්ථානවල සාමය හා සහයෝගය වර්ධනය වේ. වැඩ වර්ජනය හා ගැටුම් අවම වන අතර රටේ ආර්ථික සංවර්ධනයට දායක වේ. ගිහි ජනතාව භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඉටු කළ යුතු ප්‍රධාන යුතුකම් මොනවාද? මෙත් සිතින් කටයුතු කිරීම, ගෞරවයෙන් කතා කිරීම, ආරාධනා කිරීම, සිව්පසයෙන් උපස්ථාන කිරීම හා ශාසනික අවශ්‍යතා සපුරලීමට දායක වී ගිහියාගේ ප්‍රධාන යුතුකම් වේ. භික්ෂූන් වහන්සේලා ගිහි ජනතාව කෙරෙහි ඉටු කළ යුතු යුතුකම් සඳහන් කරන්න. ගිහියන් පව්වලින් වැළකීම, යහපත් ක්‍රියාවලට යොමු කිරීම, ආශිර්වාද කිරීම, ධර්ම දේශනා කිරීම, සැකදුරු කිරීම හා සුගති මාර්ගය පෙන්වා දීම භික්ෂූන් වහන්සේලාගේ යුතුකම් වේ. සිඟාලෝවාද සූත්‍රයේ ඉගැන්වීම් වර්තමාන සේවා ස්ථානවලට ගැලපෙන ආකාරය පැහැදිලි කරන්න. සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සාධාරණ වැටුප් ලබා දීම, ආරක්ෂිත සේවා පරිසරයක් සැපයීම, කැපවීමෙන් සේවය කිරීම හා ආයතනයට විශ්වාසවන්ත වීම වැනි කරුණු අදත් ඉතා වැදගත් වේ. ගිහි පැවිදි සහයෝගීතාවය බෞද්ධ සමාජයේ සංවර්ධනයට දායක වන ආකාරය පැහැදිලි කරන්න. ගිහියන් ආමිස දානයේ ශාසනය පෝෂණය කරන අතර භික්ෂූන් වහන්සේලා ධර්ම දානයෙන් ජනතාවගේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික දියුණුව ඇති කරති. එමගින් සමාජයේ සාමය හා යහපතක්ම වර්ධනය වේ. සේවකයෙකුගේ අවංක භාවය ආයතනයේ දියුණුවට බලපාන්නේ කෙසේද? අවංක හා වගකීමෙන් කටයුතු කරන සේවකයෙකු ආයතනයේ විශ්වාසය දිනා ගන්නා අතර නිෂ්පාදන ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාවය හා ආයතනයේ කීර්තිය ඉහළ නැංවීමට දායක වේ. යුතුකම් ඉටු කිරීමෙන් අයිතිවාසිකම් ආරක්ෂා වේ යන අදහස පාඩම ඇසුරෙන් පැහැදිලි කරන්න. සෑම පුද්ගලයෙකුම තම යුතුකම් නිසි ලෙස ඉටු කරන විට අන් අයගේ අයිතිවාසිකම් ස්වයංක්‍රීයව ආරක්ෂා වේ. එමගින් සාමකාමී, සාධාරණ හා සදාචාරාත්මක සමාජයක් ගොඩනැගේ. සිඟාලෝවාද සූත්‍රයේ ඉගැන්වීම් වර්තමාන සමාජයට වැදගත් වන්නේ ඇයි? සිඟාලෝවාද සූත්‍රය මගින් සේවක හා ගිහි පැවිදි දෙපාර්ශ්වයම තම යුතුකම් නිසි ලෙස ඉටු කළ යුතු බව උගන්වයි. මෙම ඉගැන්වීම් මගින් ආයතනවල විශ්වාසය, සාධාරණත්වය හා සහයෝගීතාවය වර්ධනය වන අතර සමාජයේ සදාචාරය, සාමය හා සංවර්ධනයද ශක්තිමත් වේ. එබැවින් මෙම ඉගැන්වීම් වර්තමාන සමාජයටත් ඉතා අදාළ හා වටිනා මඟ පෙන්වීමක් වේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් 1896 අගෝස්තු 23 වන දින බලංගොඩ කිරිඳිගල ප්‍රදේශයේ උපත ලැබූහ. උන්වහන්සේගේ පියා නාරංගොඩ ආරච්චිගේ මුදුහාමි වන අතර මව හීන්මැණිකේය. කුඩා වියේදී මව අහිමි වූ උන්වහන්සේ ඥාතීන්ගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. බලංගොඩ කතෝලික විදුහලෙන් හා බලංගොඩ කුමාර විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1911 මාර්තු 2 වන දින සාමණේර පැවිද්ද ලබා බලංගොඩ සරණංකාර නමින් හැඳින්විණි. 1916 දී උපසම්පදාව ලබාගෙන පසුව බලංගොඩ ආනන්ද මෛත්‍රිය යන නාමයෙන් ප්‍රසිද්ධියට පත් වූහ. පාලි, සංස්කෘති, සිංහල හා ඉංග්‍රීසි ඇතුළත් භාෂා රැසක් ප්‍රගුණ කළ උන්වහන්සේ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය ආචාර්යවරයෙකු ලෙස සේවය කළහ. බෞද්ධ ධර්මය ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද ප්‍රචාරය කළ අතර ග්‍රන්ථ 80කට ආසන්න සංඛ්‍යාවක් රචනා කළහ. බෞද්ධ අධ්‍යාපනය නංවාලීම සඳහා
විශාල සේවයක් ඉටු කළ උන්වහන්සේ 1954 දී මහානායක පදවියට පත් වූහ. ජාතියට, ආගමට, ශාසනයට අමිල සේවයක් ඉටු කළ උන්වහන්සේ 1998 අගෝස්තු 23 වන දින වයස අවුරුදු 102 දී අපවත් වූහ. උන්වහන්සේගේ ජීවිතයේ උත්සාහය, කැපවීම, විනය සහ දේශයට සේවය කිරීම උතුම් ආදර්ශයක් ලෙස අදටත් සැලකේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනා හිමියන් බෞද්ධ ශාසනයට කළ ප්‍රධාන සේවයන් තුනක් සඳහන් කරන්න. ධර්ම ප්‍රචාරය කිරීම, ග්‍රන්ථ රචනය කිරීම සහ බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විද්‍යාල හා පිරිවෙන් සංවර්ධනය කිරීම. උන්වහන්සේගේ ජීවිතයෙන් ශිෂ්‍යයෙකුට ඉගෙනගත් හැකි වැදගත්ම පාඩම කුමක්ද? දුෂ්කරතා තිබුණත් උත්සාහය, කැපවීම සහ අධ්‍යාපනය තුළින් ජීවිතයේ ඉහළම තැනට ලබා ගත හැකි විය බවයි. උන්වහන්සේගෙන් අපට ගත හැකි ආදර්ශ උගත්කමට කැපවීම, දුෂ්කරතා මැද වුවද අඛණ්ඩව ඉගෙනගත්හ. උත්සාහය, දුප්පත් පරිසරයක සිට ලෝක ප්‍රසිද්ධ විද්වතෙකු බවට පත් වූහ. සරල ජීවිතය, තනතුර හා ගෞරවය ලැබුණත් නිහතමානීව ජීවත් වූහ. දේශයට හා ශාසනයට සේවය කිරීම. ජීවිතයම බුදු දහම ප්‍රචාරය කිරීමට කැප කළහ. ගුරු භක්තිය, තම ගුරු හිමිවරුන්ට මහත් ගෞරවයක් දැක්වූහ. කාලයේ කළමනාකරණය, ඉගැන්වීම, ලිවීම, සාධාරණ ප්‍රචාරය එකවර සාර්ථක සිදු කළහ. නායකත්වය, මහානායක හිමියන් ලෙස ශාසනයේ විශාල සේවයක් කළහ. අෂ්ටලෝක ධර්ම යනු කුමක්ද? ඒවා අෂ්ටලෝක ධර්මය ලෙස හැඳින්වන්නේ ඇයි? ලාභ, අලාභ, යස, අයස, ප්‍රශංසා, නින්දා, සැප, දුක් යන කරුණු 8 අෂ්ටලෝක ධර්ම ලෙස හැඳින්වේ. මේවා ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයෙකුටම පොදු ස්වභාවික සිදුවීම් වන බැවින් ඒවා අෂ්ටලෝක ධර්ම ලෙස හඳුන්වයි. බුදුදහමට අනුව ලාභය හා අලාභය හමුවේ පුද්ගලයෙකු කටයුතු කළ යුත්තේ කෙසේද? ලාභයක් ලැබූ විට අධික උද්දාමයකින් පත් නොවිත්, අලාභයක් සිදු විට අධික ලෙස ශෝකයට පත් නොවිත්, මධ්‍යස්ථ සිතින් එම අවස්ථා දෙකේම ඉවසීමෙන් බාරගත යුතුය. බුදුරජාණන් වහන්සේ ජීවිතෙන් යස හා අයස දෙකම විඳ දරාගත් ආකාරය පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ කීර්තිය මිනිස් ලොවට පමණක් නොව දෙව්ලොව හා බ්‍රහ්ම ලොව දක්වා පැතිර ගොස් තිබුණි. එසේම උන්වහන්සේ ඇතැම් පුද්ගලයන් විසින් අපහාස හා අසත්‍ය චෝදනාද එල්ල කරන ලදී. ඒත් උන්වහන්සේ ප්‍රශංසාවෙන් උද්දාමයට පත් නොවිනි. නින්දාවෙන් කම්පා නොවිත්, යස හා අයස දෙකම සමාන සිතින් ඉවසා දරා කටයුතු කළහ. එමගින් අෂ්ටලෝක ධර්ම හමුවේ නොසැලෙන ආදර්ශයක් ලොවට පෙන්වා දුන්හ. මහා මංගල සූත්‍රයේ අෂ්ටලෝක ධර්මය පිළිබඳ උගන්වන්නේ කුමක්ද? ලාභ, අලාභ, යස, අයස, ප්‍රශංසා, නින්දා හා සැප, දුක් යන අෂ්ටලෝක ධර්ම හමුවේ සිත නොසැලවී උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම උතුම් මංගල කරුණක් බව උගන්වයි. අෂ්ටලෝක ධර්ම පිළිබඳ අවබෝධය ශිෂ්‍ය ජීවිතයට වැදගත් වන්නේ ඇයි? විභාග ජයග්‍රහණය හා අසාර්ථකත්වය, ප්‍රශංසා හා දෝෂාරෝපණය, ජය හා පරාජය වැනි අවස්ථාවලදී මානසික සම්බරතාවය පවත්වාගෙන ඉදිරියට යාමට උපකාරී වේ. මහා ගල් පර්වතයක් සුළඟින් නොසැල්වේ යන බුද්ධ උපමාවෙන් උගන්වන පාඩම කුමක්ද? ඥානවන්ත පුද්ගලයා ප්‍රශංසාවෙන් හෝ නින්දාවෙන් නොසැල්වී සෑම අවස්ථාවකම සංසුන්ව හා ස්ථාවර සිතින් කටයුතු කළ යුතු බවයි. අෂ්ටලෝක ධර්ම නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මානසික ශක්තිය වර්ධනය වේ, ඉවසීම ඇති වේ, අභියෝග හමුවේ නොසැලවී සිටීමට හැකි වේ, ජීවිතයේ සාර්ථකත්වය සහ සැනසීම ළඟා කරගත හැකිය. අෂ්ටලෝක ධර්ම අද සමාජයට අදාළ වන ආකාරය පැහැදිලි කරන්න. රැකියාව, අධ්‍යාපනය, ව්‍යාපාර හා පවුල් ජීවිතය, ලාභ, අලාභ, ප්‍රශංසා, නින්දා, ජය, පරාජය නිතරම සිදුවේ. එම අවස්ථාවලදී සංසුන්ව ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීමට අෂ්ටලෝක ධර්ම උපකාරී වේ. අෂ්ටලෝක ධර්ම පිළිබඳ අවබෝධ ශිෂ්‍යයෙකුගේ ජීවිතයට වැදගත් වන්නේ ඇයි?
අෂ්ටලෝක ධර්ම පිළිබඳ අවබෝධය ඇති ශිෂ්‍යයෙකු ජයග්‍රහණය උද්දාමයට පත් නොවන අතර අසාර්ථකත්වයෙන් බලාපොරොත්තු සුන් නොවේ. ගුරුවරයන්ගේ ප්‍රශංසාවට මෙන්ම අවවාද සංසුන්ව පිළිගනී. විභාග ප්‍රතිඵල තරඟ ක්‍රීඩා හා දෛනික ජීවිතයේ ඇතිවන වෙනස්කම් ඉවසීමෙන් බාරගෙන නැවත උත්සාහ කිරීමට පෙළඹේ. එබැවින් අෂ්ටලෝක ධර්ම පිළිබඳ අවබෝධය මානසික ශක්තිය ඉවසීම හා සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගැනීමට අත්‍යවශ්‍ය වේ. And now we have another Kaviya. Study this. It comes for the test. Please study it. I do not want to be the reason you guys died in the test and legislated. I want you people to pass the test, okay? So study it. There's a reason why it's in your book. So study it. මහින්දාගමනය ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සමාජීය හා සංස්කෘතික නවෝදයට බලපෑ ආකාරය පැහැදිලි කරන්න. මහින්දාගමනයත් සමග බුදුදහම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ අතර ජාතික ආගමික සංස්කෘතික හා සමාජීය නවෝදනයක් ඇතිවිය. එමගින් වැව් දාගැබ් ගම් සාපන්සල් කේන්ද්‍ර කරගත් බෞද්ධ සංස්කෘතික ගොඩනැගී ජනතාවගේ ආර්ථික සමාජීය හා අධ්‍යාත්මික ජීවිතය දියුණු විය. වැවයි දාගවයි යන සංකල්පය බෞද්ධ සංස්කෘතියේ වැදගත් සංකේතයක් වන්නේ ඇයි? වැව් මගින් ජනතාව ආර්ථික සංවර්ධනය හා කෘෂිකර්මාන්තය දියුණු වූ අතර දාගැබ් මගින් ආගමික හා අධ්‍යාත්මික සංවර්ධනය ඇති විය. එබැවින් වැව් මෙලොව සම්පතද දාගැබ් පරලොව සම්පතද සංකේතවත් කරන බැවින් බෞද්ධ සංස්කෘතියේ වැදගත් සංකේත දෙකක් ලෙස සැලකේ. පැරණි ශ්‍රී ලාංකික සමාජයේ වැව් ආර්ථික සංවර්ධනයට දායක වූ ආකාරය පැහැදිලි කරන්න. වැව් නිසා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලැබුණු අතර වී ගොවිතැන් හා අනෙකුත් වගා කටයුතු සාර්ථක විය. එමගින් රට ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇති කරගත් අතර ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් විය. පැරණි ශ්‍රී ලාංකිකයන් තුළ වර්ධනය වූ සදාචාරාත්මක ගුණාංග කිහිපයක් සඳහන් කරන්න. අවංකකම, සොරකම් නොකිරීම, බොරු නොකීම, සහයෝගය, සහජීවනය, කරුණාව හා දයාව, පරාර්ථකාමී බව. වැව හා දාගැබ මගින් මෙලොව හා පරලොව යන දෙකම සාර්ථක කර ගැනීම පිළිබඳ බෞද්ධ අදහස පැහැදිලි කරන්න. වැව මගින් ආර්ථික දියුණුව සහ මෙලොව යහපත් ලැබෙන අතර දාගැබ හා පන්සල මගින් ආගමික හා අධ්‍යාත්මික දියුණුව ඇතිවේ. එබැවින් මෙලොව හා පරලොව යන දෙකම සාර්ථක කර ගැනීමට මේ සංකල්පය උපකාරී වේ. වර්තමාන සමාජයට වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පයෙන් ලබාගත හැකි ආදර්ශය මොනවාද? වර්තමාන සමාජයේ එකමුතුකම, සහයෝගය, සහජීවනය, ධාර්මික ජීවිතය, පරිසර සංරක්ෂණය, අවංකකම හා පරාර්ථකාමී බව වැනි වටිනා ආදර්ශ මේ සංකල්පයෙන් ලබාගත හැකිය. නිබ්බාන පරමං සුඛං යන බුද්ධ වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? නිබ්බානම් පරමං සුඛං යන්නෙන් අදහස් කරන්නේ ලෝකයේ ඇති සියලු සැපවලට වඩා උතුම් සැපය නිවන් බවයි. නිවන යනු තණ්හාව, රාගය, ද්වේෂය හා මෝහය ඇතුළු සියලු කෙලෙස් මුලින්ම නැතිවීමෙන් ලැබෙන උතුම් නිදහසයි. නිවන මත්ස්‍යයා හා ඉබ්බාගේ උපමාවෙන් පැහැදිලි වන ආකාරය විස්තර කරන්න. ඉබ්බාට ගොඩබිම හා ජලය දෙකම අත්දැකීම් තිබුණද මත්ස්‍යයා ජලයේ පමණක් ජීවත් වූ නිසා ගොඩබිම ගැන තේරුම් ගැනීමට නොහැකි විය. ඒ ආකාරයට සංසාරයේ සිටින කෙලෙස් සහිත පුද්ගලයන්ට නිවන් ඍජුවම අත්විඳ නැති නිසා එහි සැබෑ ස්වභාවය වටහා ගැනීමට අපහසුය. බුදුරජාණන් වහන්සේට අනුව නිවන යනු කුමක්ද? නිවන යනු තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කිරීමයි. සියලු කෙලෙස් දුරු කිරීමයි. භව නිරෝධය සහ සංසාර දුකේ අවසානයයි. එය පරම විමුක්තිය හා උතුම් සැපය ලෙස බුදු දහමේ උගන්වයි. තණ්හාව හා නිවන අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න.
තණ්හාව නිසා උපත, ජරාව, ව්‍යාධිය, මරණය හා සියලු සංසාර දුක් ඇතිවේ. තණ්හාව සම්පූර්ණයෙන්ම නැති වූ විට එම දුක්ද නැතිවන අතර එම తත්වය නිවන ලෙස හැඳින්වේ. නිවන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ලෙස හඳුන්වන්නේ ඇයි? දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැති කිරීමෙන් සියලු දුක් නිරෝධය වන බැවින් නිවන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ලෙස හඳුන්වයි. අල්පේජ ජීවිතය නිවනට ළඟා වීමට උපකාර වන්නේ කෙසේද? අල්පේජ ජීවිතය යනු අඩු ආශාවන්ගෙන් සරලව හා සතුටින් ජීවත් වීමයි. එමගින් තණ්හාව අඩු වී සිත සංසුන් වන අතර නිවනට ළඟා වීමට සුදුසු මාර්ගයක් සකස් වේ. අධික ආශාවන් මහිච්ඡතාව මිනිසාට අහිතකර වන්නේ කෙසේද? අධික ආශාව නිසා සිතේ සැනසීම නැති වේ. තරංගකාරී තත්ත්වය හා ගැටුම් වැඩි වේ. ලෝභය වර්ධනය වේ. මානසික පීඩා ඇති වේ. එම නිසා නිවනට යන මාර්ගය දුරස් වේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා යනු කුමක්ද? දුක සම්පූර්ණයෙන්ම නැති කර නිවනට ළඟා වීමට උපකාරී වන මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වයි. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අන්ත දෙක මොනවාද? ඒවා ප්‍රතික්ෂේප කළේ ඇයි? බුදුරජාණන් වහන්සේ කාම සුඛල්හිකාන යෝගය හා අත්ථ කිලමතාන යෝගය යන අන්ත දෙක ප්‍රතික්ෂේප කළහ. එම මාර්ග දෙකෙන් නිවනට හෝ දුකින් මිදීමට නොහැකි බැවින් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්ෂාවට අයත් වන ආකාරය සඳහන් කරන්න. ප්‍රඥාව, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සීලය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සමාධිය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික පදනම වන්නේ ඇයි? සම්මා දිට්ඨි යනු නිවැරදි අවබෝධයයි. දුක, දුකේ හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ නිවැරදි දැනුම ලබා දෙන බැවින් එය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික පදනම ලෙස සැලකේ. සම්මා සංකප්පට අයත් නිවැරදි සංකල්ප තුන ලියන්න. නෙක්ඛම්ම සංකල්පය කාම වස්තුන්ගෙන් වෙන්වීම, අව්‍යාපාද සංකල්පය වෛරයෙන් තොර සිත, අවිහිංසා සංකල්පය හිංසාවෙන් තොර සිත. සම්මා ආජීව යනු කුමක්ද? නිවැරදි ආජීවය සඳහා වැළකී යුතු වෙළඳාම් පහ සඳහන් කරන්න. සම්මා ආජීව යනු අනුන්ට හානියක් නොවන ධාර්මික ජීවනෝපායක් උපයා ගැනීමයි. වැළකී යුතු වෙළඳාම් පහ: ආයුධ වෙළඳාම, සත්ව වෙළඳාම, මස් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම and විෂ වෙළඳාම. සම්මා වාචාව සම්පූර්ණ වන්නේ කෙසේද? බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, රළු වචන භාවිතයෙන් වැළකීම, නිෂ්ඵල කතා කිරීමෙන් වැළකී ප්‍රයෝජනවත් වචන කතා කිරීම. සම්මා සතිය හා සතර සතිපට්ඨාන අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න. සම්මා සතිය යනු නිවැරදි සිහිය පවත්වා ගැනීමයි. එය කායානුපස්සාන හා වේදනානුපස්සාන, චිත්තනානුපස්සාන සහ ධම්මානුපස්සාන යන අතර සතිපට්ඨාන මත පදනම් වේ. එමගින් සිත පාලනය කර කුසල් දියුණු කරගත හැකිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සිසු ජීවිතයට වැදගත් වන්නේ කෙසේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සිසුන්ට යහපත් සිතුවිලි ඇති කර ගැනීමට, සත්‍යවාදීව කතා කිරීමට, වැරදි ක්‍රියාවලින් වැළකීමට, උත්සාහය වැඩි කිරීමට, සිහියෙන් කටයුතු කිරීමට, මනස එකඟ කරගෙන ඉගෙනීමට හැකි වේ. එමගින් යහපත් චරිතයක් ගොඩනගා සාර්ථක ජීවිතයක් ගත කළ හැකිය. So that's all for today, guys. Like and subscribe to my channel. Like I always say, it makes me happy. Anywho, I think we have more eternal suffering. So prepare to die, and I will suffer with you. I am already suffering. Anyway, I'll see you guys in the next video. And until then, bye.